දාන්නේ සායන පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම නිතරම එන අපේ කමිල් අයියාගේ aquarium එක. මේ aquarium එක තියෙන ඉතින් උරගස් මංහන්දියේ. අපි ගිහිල්ලා වල මොන වගේ මාළු දිනකොටම තියෙන මාළු ටැංකි සෙට් එකක්. මේක ඉන්නවා ටයිගෝස් එක ඉන්නවා. හොඳ සෙට් එකක් ඉන්නවා. ඇටු සෙට් එකක් ඉන්නේ. සුපිරියටම ඉන්නවා. ආය පල්ලහැකට ගියොත් ඉන්නවා. Focus එන්න. මේකේ ඉන්නවා කාෆ් සෙට් එකක්. ඉන්නවා ඉතින් පැහැදිලිව පේන්නේ නැහැ. විතර පොඩ්ඩක් අවුල්. උඩින් බැලුවොත් මෙන්න මෙහෙම තමයි පේන්නේ. ඉතින් උඩින් බලනකොට හොඳට පේනවා. පේන්නේ නැති. ඉතින් ඉන්න ඉතින් හොඳ ක්වොලිටි සෙට් එකක් ඉන්නවා. මේකට ගියොත් මේකේ ඉන්නේ මේකේ කාෆ්. මේක පේන්නේ කාෆ් කෙනෙක් නෙවෙයි, කාෆ්ල දෙකක්ම ඉන්නවා. උඩින් බැලුවොත් ඒත් පේන්නේ නැහැ. ඉතින් මේ පැත්තට ගියොත් ඉන්නවා මෙතනත් ඉන්නවා කාෆ් සෙට් එකක්. එයා නම් ටික ගොඩක් පොඩි. ආයේ උඩට આવොත් මේකේ කෙනෙක් ඉන්නවා පේන්නේ නැති. මේකේ නෑ. මේකේ ඉන්නවා ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා. තව ඉන්නවා Google අය කෙනෙක්කුත් ඉන්නවා. මේකෙත් නෑ. මේකේ ඉන්නවා කාෆ් සෙට් එකක් ඉන්නවා. ඉතින් පේනවා ඇති. පැහැදිලි නෑ. වතුර පැහැදිලි. උඩින් බලුවොත් ඔයින් පේනවා ඇති. ඉන්නවා ඉතින් ඉන්නවා මේ කාෆ් සෙට් එක. මෙතනත් ඉන්නවා. මෙතනත් බලුවොත් කාෆ් සෙට් එකක් ඉන්නවා. උඩට આવොත් Google අය සෙට් එකක් ඉන්නවා. මෙතෙන්ට આવොත් වේල්ටේල් කාෆ් සෙට් එකක් ඉන්නවා මේකේ. තව සිව්ෆංගියක් ඉන්නවා. ගොල්ලන් පේනවා ඇති. යටට આવොත් ඉන්නවා මේකේ උඩින් කැට්ෆිෂ් එක ඉන්නවා. මේ පේනවා ඇති. හොඳ ඇටු සෙට් එකක් ඉන්නවා. එනවනේ ඉතින් ඇඟිලිල්ල. මේකට આવොත් මොසැම්බික් සෙට් එකක් ඉන්නවා. ඉතින් අන්නම් ආසම නැහැ. මොසැම්බික් සෙට් එකක් ඉන්නවා. උඩින් බලුවොත් ඔය පේනවා ඇති. ෆෝකස් වෙනවා මදි. අපි ඉතින් ආයේ මේ පැත්තට හැරුණොත් ඒන්ජල් සෙට් එකක් ඉන්නවා පේනවා ඉතින්. එයාට කැම දානවා ඉතින් ඉන්නේ. ඒන්ජල් සෙට් එකක් ඉන්නවා. තව මේකේ තියෙන සාමාන්‍ය පොඩි කාප සෙට් එකක් ඉන්නවා. මේකේ නෑ. මේකට આવොත් මේකේ ඉන්නවා. මේකේ තියෙන ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්. මේ නැති. උඩ තියෙනවා ටැංකි සෙට් එකක් තියෙනවා. පොඩි ටැංකි තියෙනවා. තව අර අතුන් ගක් තියෙන ටැංකි. තව මේකෙන් ඉන්නවා කැට්ෆිෂ් සෙට් එකක්. කැට්ෆිෂ් සෙට් එකක් ඉන්නේ. කැට්ෆිෂ්ලාට ආස කරන කට්ටිය ඉතින් කතාවකි. තව මේකේ වේල්ටේල් කාෆ් සෙට් එකක් ඉන්නවා. පේනවා ඇති චූඩි කාෆ් සෙට් එකක් ඉන්නේ. මේකේ ඉන්නවා මාබල් කැට්ෆිෂ්. පේනවා ඇති. මෙහෙම වල පේන්නේ ඇත්තට මාබල් කැට්ෆිෂ්. තව මේකට આવොත් ටෙට්‍රා සෙට් එකක් ඉන්නවා. පේනවා ඇති. ටෙට්‍රා සෙට් එකක් ඉන්නවා. මේකට આવොත් ඊළඟ ටෙට්‍රා සෙට් එකක් ඉන්නවා. එතෙන්ට આવොත් මෙතන ඉන්න පාට ඔක්කොම පාට වලින් ඉන්න ටෙට්‍රා සෙට් එකක්. රෙඩ් කලර් එක ඉන්නවා. yellow ඉන්නවා. green ඉන්නවා. pink ඉන්නවා. purple ඉන්නවා. මේකෙත් ඉන්නවා ඒ වගේ සෙට් එකක්. තව මේකේ black plate එක ඉන්නවා. මොලි එකක් ඉන්නවා. පේනවා ඇති මොලි එකක් ඉන්නවා. black එක ඉන්නවා. මේකේ සීප්ලු සෙට් එකක් ඉන්නවා. පොඩි සීප්ලු සෙට් එකක් ඉන්නේ. ඒ white එක ඉන්නේ. මේකට આવොත් මේකේ තියෙනවා
වේල්ටර් සෙට් එකක් ඉන්නවා පේනවා ඇති. මේක නෑ මේක ඉන්න ගුරාම සෙට් එක. මේ පේනවා ඇති. ගුරාම සෙට් එක. තව මේකට આવොත් මේකේ සීප්‍රි සෙට් එකක් ඉන්නවා. පාට වලින් ඉන්නවා ඉතින්. මේකේ නෑ. මේකේ ප්ලේට් සෙට් එකක් ඉන්නවා පේනවා ඇති ප්ලේට් සෙට් එක. තව මෙතනත් ඉන්නවා ප්ලේට් සෙට් එකක්. තව මේකේ ඉන්නවා ගෝල් ෆිෂ් එකක්. වේල්ටර් සෙට් එකක් ඉන්නේ ගෝල් ෆිෂ්. තව මේකට આવොත් ටයිගර් බාෆ් එකක් ඉන්නවා පාට දෙකකින් ඉන්නේ. ග්‍රීන් එකක් තියෙනවා. මේ පේන ඇති. තව මේ රවුන්ඩ් එකේ තියෙන සාමාන්‍ය ටීට් එකක් පේන ඇති. අතර වල කොච්චර පොඩිද කියලා. මේකෙත් නෑ. මේකේ ඉන්න ටයිගර් බාෆ් තව සෙට් එකක්. තව කිව්වොත් ටැංකි තියෙනවා. මේ පේන ඇති ටැංකි. ටැංකි සෙට් එක තියෙනවා. ඒකත් තියෙන ටැංකි සෙට් එකක්. ඒ අතර ෆිල්ටර් තියෙනවා. ලයිට් තියෙනවා. තියෙනවා. ෆිල්ටර් තියෙනවා. ස්පූන් ෆිල්ටර් එකක් තියෙනවා. ෆිල්ටර් වර්ග තියෙනවා. එතන බෙහෙත් වර්ග ටිකක් තියෙනවා. ගල් වර්ග තියෙනවා. මේක බ්ලැක් ගල් එකක්. මේක තියෙනවා. අර තියෙනවා. මේක ඩාවි එකක් තියෙනවා. අදින් ඩාවි ආලු වලන්නේ තියෙනවා. අයිඩන් ගියා ප්ලාස්ටික් කරලා තියෙනවා. ප්ලාස්ටික් කරලා තව දැක් තියෙනවා. නෙට් ටිකක් වෙනවාදී. ආවදා තියෙන ටැංකි. තව මෙතන තියෙනවා ගල්. ඕන හැඩේ ගල් තියෙනවා. මෙතන ගල් සෙට් එකක් තියෙනවා. ෆිල්ටර් තියෙනවා. රවුන්ඩ් ටැංකි තියෙනවා. ඉතින් පේනවා ඇති. අතර මේ වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවරයි. මම මේ වගේ වීඩියෝස් ඉතින් දිගටම ගේනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගෙන අපි වෙන දවසක හමු වෙමු.